කූනිසෝ සහිත චිලි පේස්ට් එකක් හදා ගන්නා විදිය. අවශ්‍ය අමුද්‍රව්‍ය. කූනිසෝ ග්‍රෑම් 100ක්. කෑලි මිරිස් ග්‍රෑම් 50ක්. ලුණු ගෙඩි 2ක්. සුදු ලුණු බිග් 4ක් හෝ 5ක්. ඉඟුරු අවශ්‍ය තරමට. සීනි ලුණු සුදු ලුණු පොඩි වෙන්න කපා ගන්න ඕනේ. දැන් සුදු ලුණුයි ලුණුයි කපාගෙන ඉවරයි. දැන් ඉඟුරු පොඩි වෙන්න කපා ගන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට තෙල් දාගන්න. මුලින්ම සුදු ලුණු ටික දාගන්නවා. පස්සේ ඉඟුරු ටික. ඊට පස්සේ මේ කරපිංච ටිකක් දාගන්න. ඊට පස්සේ චුට්ටක් වෙලා ටෙම්පරාදු වෙන්න දෙන්න. දැන් ලුණු ටික දාගන්නවා. ඊට පස්සේ විනාඩි 5ක් 10ක් විතර මේ රන්වන් පාටනකම් බැද ගන්න. දැන් කූනිසෝ ටික දාගන්නවා. දැන් ලුණු කුඩු ස්වල්පයක්. දැන් කෑලි මිරිස් ටික දාගන්න. ඊට පස්සේ මේ ගම්බිරිස් කුඩු අවශ්‍ය තරමට දාගන්න. දැන් කලවම් කරගෙන තියෙනවා. දැන් සීනි ටික එකතු කරගමු. දැන් සෝස් ටිකක් දාගන්න. දැන් චිලි පේස්ට් ටික හදාගෙන ඉවරයි. මේ තියෙන්නේ අපි හදාගත්තු චිලි පේස්ට් එක.